සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේහි නිදාන කතාව කියන කොටස තමයි අපි මේ දිනවල සාකච්ඡාවට භාජනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි තමයි මේ වන විට වැඩ වාසය කරලා තියෙන්නේ. 12000ක් භික්ෂු සංඝයා වැඩ වාසය කරලා තියෙන ඒත් එක්කම ඒ හැම දෙනා වහන්සේම ක්ෂීණාශ්‍රව වුණු නික්ලේශී ඒ වගේම ස්වාර්ථය සාධනය කරගත් මිදුණා වූ සිත් ඇති රහතන් වහන්සේලා විදියට තමයි ඒ වකට බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ වාසය කරලා තියෙන්නේ. මේ අතර ඉඳලා තියෙනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ඇතුළු මහා කාශ්‍යප, උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, සරියුත් මුගලන්, මහා කච්චායන, අනුරුද්ධ, කප්පින්ත, ගවම්පති, රේවත, පිළිංග වංශ බක්කුල, මහා කොට්ටිර, නන්ද, සුන්දර නන්ද, පූර්ණ මෛත්‍රියානි පුත්‍ර, සුභූති, ආනන්ද, නන්ද, රාහුල කියලා රහතන් වහන්සේලා ඒ සියලුම දෙනා ලෝකේ සියලුම දෙනා දනුවත් වුණු රහතන් වහන්සේලා පිරිසක් තමයි එතන වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ඉඳලා තියෙනවා මේ ඉගෙන ගනිමින් ඉඳපු සහ ඉගෙනගෙන තවත් ඊට අමතරව තවත් පිරිසක් 2000ක් වගේ පිරිසක් ජනතාව ඒත් එක්කම ඉඳලා තියෙනවා. ඒ ඔය කියන ස්ථානයේ. ඒ වගේම 6000ක් විතර හිටියලු මේ මහා ප්‍රජාපති ගෞතමී භික්ෂුණිය එක්ක 6000ක් විතර තෙරණින් වහන්සේලා. ඒ වගේම තවත් රාහුල මාතාව යශෝදරා ඒ තෙරණින් වහන්සේ එක්ක තවත් පිරිසක්. ඒ කියන්නේ මේ 12000 බෙදලා යන විදිහට හිටියා කියනවා. මෙතන විශේෂයක් විදිහට තියෙන්නේ මේ ආපස්සට නොයන ලෙස අනුත්තර සම්‍යක් සම්බෝධියේ පිහිටියා වූ. මෙන්න මේ එහෙම පිරිසක්. ඒ කියන්නේ ඒ පිරිස විශේෂයි. සියලු ධාරණයෙන් ප්‍රගුණ කරලා කියලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ගුණාංග ප්‍රීතියෙන් සහ විචක්ෂණයෙන් යුතුව දේශනා කරන්නා වූ ආපස්සට හැරවිය නොහැකි වූ ධර්ම චක්‍රය කරවකවන්නා වූ පිරිසක්. ඒ වගේම කියන්නේ එවැනි පිරිසක් ලක්ෂ ගණනින් විශාල වශයෙන් බුදුරජාණන් වහන්සේලාට පූජාවන් පවත්වලා ඒ පුද සත්කාර කරපු පිරිසක් තමයි මේ පිරිස. ඒ කියන්නේ ඒ අය බොහොම කුසල මුල් රෝපණය කරගත්තපු බුදුන් වහන්සේලා නිරන්තරයෙන්ම ප්‍රශංසා කරපු මහා කරුණාව වර්ධනය කරගනිමින් ඉඳපු ඒ වගේම බුද්ධ ප්‍රඥාවට ඇතුළු වුණු මහා ප්‍රඥාවට විනිවිද ගියපු පරතරට ගියපු අසංඛ්‍ය වූ ලෝක ධාතුන්හි තම කීර්තිය පැතුරුණා වූ ලක්ෂ ගණනින් අසංඛ්‍ය සත්වයන් මුදවන්නට සමත් වුණු බෝධිසත්ව මහා සත්වයන් වහන්සේලා පිරිසක්. දැන් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳපු ඊටාම විශේෂ පිරිසක් මෙතන ඉඳ හිටියා කියන කාරණාව. ඒ වගේ ඒ කියන්නේ ඒ අයගේ නම් මේ තමයි මංජුශ්‍රී කියලා බෝසත්ව කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන ශබ්දයන් අහනවා කියන අර්ථයෙන් අවලෝකේතීශ්වර බෝධිසත්ව කියලා බෝසත්ව කෙනෙක්. ඒ වගේම මහා ශක්තියින් අත් කරගන්නවා කියන අදහසින් මහස්ථාන ප්‍රාප්ත බෝසත්ව කියන. ඒ වගේම නිරන්තරයෙන්ම උත්සාහ ධර්මයෙන් සිටින්නා වූ කියන අර්ථයෙන් නිත්‍යෝදියුක්ත බෝධිසත්ව කියලා කෙනෙක්. ඒ වගේම විවේකයක් නොගන්නා වූ කියන අදහසින් අනික්ෂිප්ත දූර කියලා බෝධිසත්ව කෙනෙක්. මණික් අත්ලෙහි බෝධිසත්ව කියන අදහසින් රත්තපාණි කියලා බෝධිසත්ව කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම ඖෂධයන්ට රජ වුණු බයිසජ්ජා රාජ බෝධිසත්ව කියලා කෙනෙක්. දන් දීමෙහි දක්ෂ වුණු ප්‍රධාන ශූර බෝධිසත්ව කියලා කෙනෙක්. ඒ වගේ මාණික්කමය චන්ද්‍රයා වූ රත්න චන්ද්‍ර බෝධිසත්ව. මාණික්ක ප්‍රභා වූ රත්න ප්‍රභා බෝධිසත්ව. පූර්ණ චන්ද්‍ර බෝධිසත්ව. ඒ වගේම මහා වික්‍රමීන් බෝධිසත්ව. අනන්ත වික්‍රමීන් බෝධිසත්ව. ත්‍රිලෝක වික්‍රමීන් බෝධිසත්ව. භද්‍රපාල බෝධිසත්ව. මෛත්‍රී බෝධිසත්ව. රත්නාකර බෝධිසත්ව. සත්ව සමූහයා මෙහෙයවන්නා වූ සුසාර්ථවාහ බෝධිසත්ව. මේ බඳු
කියන්නේ මේ වගේ බෝධිසත්වයන් වහන්සේලා 84ක් මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉඳපු මේ ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියා කියලා තියෙනවා. ඒ වගේම ශක්‍ර දේවේන්ද්‍රයා හිටිය කියලා තියෙනවා. පිරිස එතන ශක්‍ර දේවේන්ද්‍රයත් එක්ක දේව පුත්‍රයන් හිටියලු 20000ක් විතර වගේ. චන්ද්‍ර දේව පුත්‍ර කියලා සමන්ත ගන්ධ දේව පුත්‍ර. ඒ වගේම රත්නප්‍රභා දේව පුත්‍ර කියලා දේව පුත්‍රයන් මේ ඉඳලා තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍රගේ පිරිසත් එක්ක. ඒ වගේම සතරවරම් දෙවිවරු සිව් මහා දෙවි රජවරු කියලා එතන තමයි සඳහන් වෙන්නේ. දසදහසක් ඉඳලා තියෙන දේව පුත්‍රයන් සමග. ඒ වගේම තවත් ඊශ්වර දේව පුත්‍ර, මහේශ්වර දේව පුත්‍ර සහ මහේශ්වර දේව පුත්‍ර 30000ක් දේව පුත්‍රයන් සමග හිටියා කියලා තියෙනවා. ඒ වගේම සබහලෝක ධාතුවේහි නායක වූ දෙවිවරුන්ගේ රජු ඌ බ්‍රහ්මයා ඉඳලා තියෙනවා. සිකීන් නම් බ්‍රහ්මයා, ජෝතිස් ප්‍රභා නම් මහා බ්‍රහ්මයා. ඒ වගේම තම පිරිසත් එක්ක 12000ක් දේව පුත්‍රයන් තව හිටියා කියලා තියෙනවා. තවත් ඉඳලා තියෙනවා නන්දරාග, නන්ද නාගරාජ, උපනන්ද නාගරාජ, සාගර නාගරාජ, වාසුකී නාගරාජ, කක්ෂක නාගරාජ, ඒ වගේ නාගරාජයන් 8 දෙනා ලක්ෂ ගණන් තම පිරිවරත් එක්ක හිටියා කියලා තියෙනවා. ඒ වගේම තව තියෙනවා ධර්ම, සුධර්ම, මහා ධර්ම සහ ධර්මදර කියලා කින්නර රජවරුන් 4 දෙනෙක්. ලක්ෂ ගණන් සෙනගක් එක්ක හැබැයි ඉඳලා තියෙනවා. ඒ වගේම මනෝඤ්ඤස්වර, මధుර සහ මధుරස්වර කියලා ගාන්ධාර රජවරු 4 දෙනෙක්. ඒත් ලක්ෂ ගණන් පිරිසක් එක්ක හිටියා කියලා තියෙනවා. ඒ වගේම අසුර රජවරුන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. බලි රජ, බරස්කන්ධ, වේමචිත්‍ර සහ රාහු. ඒත් ලක්ෂ ගණන් පිරිසක් එක්ක හිටියා කියලා තියෙනවා. ගරුණ රජවරුන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. මහා තේජස, මහා තේජස්, මහා කාය, මහා පූර්ණ සහ මහා 이르දි ප්‍රාප්ත යන ඒ කියන්නේ වගේ ලක්ෂ ගණන් සමගයේ මේ ඉඳලා තියෙනවා එතන. ඒ වගේම වේදේ පුත්‍ර අජාසත් රජුරෝ ලක්ෂ ගණන් පිරිසක් එක්ක එතන ඉඳලා තියෙනවා. ඒ හැමදෙනාම බුදුරජාණන් වහන්සේට වැඳලා নমස්කාර කරලා ඒතන ඉන්න අවස්ථාවේ සිව්වන පිරිසේ එක පිරිවරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ බෝධිසත්වරුන් උදෙසා දැන් මේ අවස්ථාවේදී බෝධිසත්වරුන්ට අවවාදයක් වන විදිහේ හැම බුදු කෙනෙක්ම සිත්ති දරාගත්තා වූ විශේෂ මේ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සූත්‍රය කියලා. අන්න ඒ සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බද්ධ පරිලංකෙන් වැඩ ඉඳගෙන උන්වහන්සේගේ ශරීරයයි මනසයි නිශ්චලතාවයට පත් කරගෙන ඒ අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධියට සමවැදිලා තියෙනවා. ඒ සමවැදිලා දැන් මේක බොහොම විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාවේදී මේ දිව්‍ය ලෝකයෙන් මෙන්න මේ වගේ මේ මල් වරුසා මන්දාරව පුෂ්පයන්, මහා මන්දාරව, ඒ වගේ මංජුෂුක, මහා මංජුෂුක පුෂ්පයන් මේ දිව්‍ය වර්ෂාවක් ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ සහ ඒ ශ්‍රාවක ගණය අතරේ මේ පතිත වෙලා තියෙනවා. ඒ වගේම මුළු බුද්ධ ශේත්‍රයම විවිධ ආකාර වලින් කම්පණය වෙලා මේ ඒ වගේම භික්ෂු සිව්වන පිරිස, ඒ වගේම දෙවිවරු, 나ගයෝ, යක්ෂයෝ, ගාන්ධර්වයන්, ඒ වගේම අසුරයන්, ගරුණ්ඩයන්, කින්නරයන්, මහෝරගයන්, මිනිස්සු අමනුෂ්‍ය මේ හැම කෙනෙක්ගෙම මේ මතට මේ වර්ෂාව වැටෙනවත් එක්කම මේ අයට මේ කවදාවත් සිදු නොවුණු සිද්ධියක් දැකලා මේ බොහොම පුදුමයටපත් වුණා කියලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඌර්ණ රෝම ධාතුවෙන් මේ ආලෝක ධාරාවක් නිකුත් කරවපු අවස්ථාව ඊළඟට විශේෂයක් විදිහට කියන්න පුළුවන්. මේ ඒ කිරණ එකක්වත් කියන්නේ සෑම කිරණයක්ම මේ පෙර දිග දෙසට ඇදලා ගිහිල්ලා තියෙන්නේ 18000ක ලෝකයන්. ඒ කියන්නේ මේ අපේ විශ්වයේ තවත් මේ 18000ක් ලෝකයෝ තවත් මේ සීරපත වලට ගිහිල්ලා යටිපැත්තට සහ උඩු පැත්තට විදියට. ඉතින් යටිපැත්තට අවීචි මහනරකාදී, ඒ වගේම උඩු පැත්තට අකනිට බ්‍රහ්ම ලෝකය මේ විදියට ගිහිල්ලා
මේ හැම බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම අනිකුත් ලෝකයන්හි දැක ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ බුද්ධ රශ්මි මාලාව විහිදවලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරමින් ඉන්න සූත්‍ර ධර්මයන් අහන්න පුළුවන් වුණාලු. ඒ කියන්නේ ඔය අනිකුත් චීරපතවල ඉන්න බුදුවරුන්ට මේ සූත්‍රය අහන්න පුළුවන් වෙන විදිහට මේ සකස් වුණා කියන කාරණාව. ඒ වගේම ඒ සිව්වණක් පිරිසේ අතර ඉඳපු ආධ්‍යාත්මික ප්‍රාගුණ්‍යයෙන් ඵල අධිගමයන් කළපු තව මේ පිරිසක්. ඒ කියන්නේ අය තමයි මේ බෝධිසත්ව මහා සත්ව කියලා කියන්නේ. ඒ වගේ මේ සමාධියට ගිහුවාන් පස්සේ මේ අදිමුක්තින් ඒ කියන්නේ මේ බොහොම ආධ්‍යාත්මික වශයෙන් ඉහළ මට්ටමේ මේ බෝධිසත්ව චර්යාවෙහි හැසිරෙන පිරිස සම්බන්ධයෙන් විශේෂයක් කළා සඳහන් වෙලා තියෙනවා. මේ ඒ අය බොහොම උපාය කෞශල්‍යමය චර්යාවන් වලින් පෙනී ඉඳලා ඒ වගේ මේ බුද්ධ ශාස්ත්‍රයන්හි තව කියන්නේ බුද්ධ ශාස්ත්‍රයන් තවදුරටත් ඉඳලා තියෙන බුදුවරු ඒ වගේම පිරිනිවන් පෑමෙන් පස්සේ බුදුවරුන්ගේ ශාරීරික ධාතුන් අරගෙන මේ රත්නමය ස්තූපයක් මේ දකින්න පුළුවන් වුණා කියලා තියෙනවා. මෙන්න මේ වගේ ආචාර්යවත් සිදුවීම් සිදුවෙද්දී ඊට පස්සේ මෙතන මෛත්‍රී මහා බෝසතරණන් වහන්සේ කියලා මේ බෝසත්වරයෙක් විශේෂයෙන් මෙතන මේ මැදිහත් වෙලා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ මහා නිමිති වලින් මේ ප්‍රාතිහාරයෙන් මොකද්ද මේ කරන්න කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා ඊට පස්සේ අහනවා මේ බුදුරජාණන් වහන්සේ මේ වගේ සමාධියකට වැඩ ඉන්නේ මොන හේතුවක් නිසාද කියන එක මේ වගේ දුර්ලභ ගණේ ප්‍රාතිහාරයක් පාන්නේ ඇයිද කියන එක සම්බන්ධයෙන් මේ කියන්නේ මේක අහන්නේ කාගෙන්ද අහගන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් කියන්නේ ඒ වගේම තවත් දුරටත් එතල තියෙන මේක සම්බන්ධයෙන් අහගන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ සමාධියට ගියපු නිසා මේක මංජුශ්‍රී කියලා බෝසත්ව කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ බෝසත්වයාගෙන් තමයි මේක අහන්න සුදුසු කියලා හිතාගෙන මේ මංජුශ්‍රී බෝසතාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. ඇත්තටම මොකද්ද මේකේ අදහස? ඒ කියන්නේ ඇයි මේ බුදුරජාණන් මාලාවක් විහිදවලා මේ වගේ මේ දිව්‍ය ලෝක වලින් මේ වගේ මේ විශේෂ වර්ෂාවල් මේ කියන්නේ මල් වර්ෂාවල් වගේ වහසල ඒ කියන්නේ ඒ වගේ මෙතන ඉඳපු අනිකුත් මේ ඔය මේ රැස්වල ඉඳපු හැම කෙනෙකුටම ලොකු ප්‍රශ්නයක් වුණාලු. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මොකද්ද මේකට හේතුව? ඇයි බුදුරජාණන් වහන්සේ මේ වගේ දැවැන්ත ක්‍රියාවලියක නිරත වෙන්නේ? මේ වගේ ප්‍රාතිහාරයක් තුළ මේ වගේ අద్භූත දෙයක් එක්ක ඉන්නේ කියන එක පිළිබඳව මේක ඊට පස්සේ මංජුශ්‍රී කුමාරයාගෙන් මේ අහලා තියෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ.